මේ බලන්න පිටින් මම මේ කියන්නේ මේ ඔබ කොයිතරම් වෙනස් වෙලාද කියන එක මම ඔබට පෙන්නනවා. ඊයේ සතියේ අපි කිව්වා සීල ශ්‍රාවිකා මහත්මිල්ල පැත්තට හැරිලා බටු ගහක් වවන්න කියලා. මතකද? ඒ කියන්නේ කන්ටිනියස්ලි දෙයක් කරන්න කියලා. අපි එක පටන් ගත්තේ හාල් නේද? ඇඟිලි තුඩට අහු වෙන හාල්. බුද්ධ රත්නයේට, ධම්ම රත්නයේට, සංඝ රත්නයේට කියලා ඒක උඩ තැනක වෙන් කරලා තමන්ගේ ගෙදරට උයනවා. ඔන්න ඔය සංකල්පය. ඔය සංකල්පය ආවේ වෙනතුනේ අර හාල් මිටක් පස්සේ ගන්න කියන එකට නෙමෙයි. ඔය සංකල්පෙ මුලින්ම ආවේ වෙනතුනේ අම්මා කරපු මහා පූජාවක්. අර හාල් මිටක් අරගෙන මේ මෙච්චරක් ඇති හොඳටම පින්තුනේ ත්‍රිවිධ රත්නයට පූජා කරගන්න. බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට කියලා වන්දනා කරලා ඉතින් දැන් ගෙදර උයනවා පින්තුනේ. අම්මා හැමදාම ඒ පින කරගත්තා. 3 වතාවක් එක වේලකට වේල් 3යි 3 වරක් 3 9යි කී වතාවද එතකොට 270ක්. ඒතර ඒ අම්මට මේ 270 පාරක් මේක කරලා තියෙනවා. එහෙම කරලා කරන්න කියලා කිව්වා. ඒක දිගටම කරන්න බෑ කියලා මම අභියෝගයකුත් කළා. කරන්න බෑ. මොකද නිවන කරන්න බැරි බවයි සාක්ෂිය ඔය. දෙයක් දිගටම කරන්න බෑ කියන්නේ නිවන කරන්න බැරි බවයි සාක්ෂිය. මොකද නිවන කරන්න තියෙන දිගටම එකම දේ කරන්න තියෙන්නේ. ඒකයි කටියට කරන්න බැරි වෙන්නේ. එකම දේ නැවත නැවත කිරීම තමයි නිවන තියෙන්නේ. එකම ධර්මයෙන් එකම සත්‍යයෙන් තියෙන්නේ. ඒ සත්‍ය ඇතුලේ ජීවත් වෙන එක තමයි නිවන කියන්නේ. ඒ නිවන කරගන්න අවශ්‍ය පරිසරය උතන තියෙනවා. එතන අපි හැමතිස්සෙම අපේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා පින්වතුනි කන්සිස්ටන්සි කියන එක හරි වැදගත් මේ කාරණාවට.